something just I like need ya, I need ya, I need you right now. Yeah, I need you right now. so baby, pull me closer in the backseat of your Rover. 'Cause this is all we know. We ain't never getting older. We ain't never getting older. Show them we are, show them we are, show them we are, show them we are. Let's show them we are better. හායි ඔන්න අද අපි ආවා චූටිමැණිකට හැලොවින් පෙන්වන්න. මේක චූටි මැනිකෙත් එක්ගෙන පළවෙනි හැලොවින් එයාට තේරෙන මොකද ගිය අවුරුද්දේ හැලොවින් වලට හිටියා. එතකොට එයාට මාස 6ක් වගේ වුණේ. ඉතින් එයාට තේරුන්නේ නැහැ. ඉතින් මේ පාර එක්කන් ආව හැලොවින් පෙන්වන්න. ඉතින් අද නෙමෙයි අතරම හැලොවින් හෙට හැලොවින්. අද අපි ආව සිටි සෙන්ටර් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මොකක්ද මේ හැලොවීන්? අපේ වීඩියෝ එක දිගටම බැලුවොත් හැලොවීන් ගැන සම්පූර්ණ විස්තරය ඔයාලට දැනගන්න පුළුවන්. අපි සිටි සෙන්ටර් එක මැද්දේ යන්න පටන් ගත්ත විතරයි ගිටාර් ප්ලේ කරන කෙනෙක් දැකලා අපේ චූටි මැණිකට ඒක බලන්න ඕන වුණා. පේනවනේ ඒක දිහා එයා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. අපි එතන චුට්ටක් වෙලා ඉඳලා අපි ආයේ අපේ ගමන පටන් ගත්තා. ඇත්තටම මොකක්ද මේ හැලොවීන් කියන්නේ? හැලොවීන් කියන්නේ හැම අවුරුද්දකම ඔක්තෝබර් 31 වෙනිදා ලොව පුරා බොහෝමයක් රටවල් සමරන උත්සවයක්. හැලොවීන් වලට මුල් වෙලා තියෙන්නේ පරණ යුරෝපයේ කෙල්ටි ජාතිකයන් සමරපු සෝවීන් එහෙමත් නැත්නම් සව්වීන් කියන උත්සවයක්. මේ උත්සවය සාමාන්‍යයෙන් ඔක්තෝබර් 31 රෑ පටන් අරන් නොවැම්බර් 1 වෙනිදා වෙනකන් තිබුණු උත්සවයක්. සව්වීන් කියන්නේ අස්වැන්න නෙලීමේ සමය අවසන් වී අඳුරු ශීත කාලය ආරම්භය සනිටුහන් කරන උත්සවයක්. ඒක ඔවුන්ගේ අලුත් අවුරුද්ද විදිහටද සලකලා තියෙනවා. එයාලගේ ප්‍රධාන විශ්වාසය වෙලා තියෙන්නේ මේ දවසේ ජීවත්ව සිටින ලෝකය සහ මලවුන්ගේ ලෝකය අතර සීමාව බොඳ වෙනවා කියලා. ඒ කියන්නේ මැරුණ අයගේ ආත්මය සහ භූතයෝ මේ ලෝකයට ආපහු එන්න පුළුවන් කියලා. ඒ නිසා තමන්ගේ ආරක්ෂාවට මලවුන් වගේ විවිධ ඇඳුම් වලින් සැරසෙනවා. මොකද එතකොට එන භූත ආත්මවලට මේ ඉන්නේ මිනිස්සුමද කියලා අඳුරගන්න බැරි වෙන නිසා. පස්සේ ක්‍රිස්තියානි ආගමේ පැමිණීමත් එක්ක මේ උත්සවය All Hallows Eve. ඒ කියන්නේ පුණ්‍යවන්තයන්ගේ රාත්‍රියට පෙර රාත්‍රිය. එහෙම සමරපු All Hallows Eve එක පසු කාලීනව කාටත් පහසුවට හැලොවීන් වුණා. හැලොවීන් වල වට්ටක්ක ගෙඩියේ මූණ එහෙම නැත්නම් ජැකෝ ලැන්ටර්න් සහ ට්‍රික් ඔර් ට්‍රීට් ගැන වීඩියෝ එකේ ඉස්සරහට කියන්න. ක්‍රිස්මස් මාකට් එකේ නම් එක පැත්තක් ඕපන් කරලා තියෙන්නේ. මේ පොඩි කෑල්ලක් විතරයි දාම අනිත් ඒවාෙන් අපි එද්දි දැක්කා ඔක්කොම හදනවා. අපි ක්‍රිස්මස් මාකට් එක ගැන වෙනම vlog එකක් අරන් එන්නම් පස්සේ. අද ඉතින් හැලොවින් එකට ආවට සිටි සෙන්ටර් එකට එච්චර ලොකු දෙයක් නැහැ. ඔය කියන මේ රූප ටික විතරයි බිල්ඩින් උඩ තිබ්බා. එතනින් එහාට ලොකු මුකුත් තිබ්බේ නැහැ. අපි හෙට ගිහින් බලමු. හෙට තව තැනක් තියෙනවා මේ එතන මොනවද තියෙන්නේ කියලා. ඔන්න අද තමයි හැලොවින්. ඊයේ ගියාට සාර්ථකුනේ නෑ වැඩි. දැන් අද අපි යනවා ට්‍රැෆර්ඩ් සෙන්ටර් එක පැත්තට. ගිහින් බලමු. එතන මොනවද තියෙන්නේ කියලා. අපි ට්‍රැෆර්ඩ් සෙන්ටර් එකට ආවත් එක්කම හයියෙන් වහින්න ගත්තා. ට්‍රැෆර්ඩ් සෙන්ටර් එකේ එළිය තමයි හැලොවින් කානිවල් එක තිබ්බේ. ඉතින් අපිට එළියට යන්න බැරි නිසා අපි ට්‍රැෆර්ඩ් සෙන්ටර් එක ඇතුළට ආවා. චූටි මැණිකටත් හොඳටම නිින්ද ගිහින් තිබුණේ. අපි කලින් ගෙදරින් ආව නිසා අපි ලන්ච් අරගෙන නෙවෙයි ආවේ.
ඒ නිසා ඒ ඉන්න අතරේ අපි ෆුඩ් කෝට් එකෙන් ලන්ච් එක අරගත්තා. ඔන්න ඉතින් වැස්ස ටිකක් පෑවුවට පස්සේ අපි ආවා කානිවල් එක තියෙන තැනට. කානිවල් එක දැකපු ගමන් පේනවනේ චූටි මැනිකගේ තියෙන සතුට. හැබැයි ඉතින් ඔය ඔක්කොම සෙල්ලම් තිබ්බේ කානිවල් එක ඇතුළට යනකම් විතරයි. හැලොවින් කිව්වහම අපිට මතක් වෙන ප්‍රධානම සංකේතය තමයි ජැක් ඕ ලැන්ටර්න්. ජැක් ඕ ලැන්ටර්න් එකක් කියන්නේ වට්ටක්කා ගෙඩියක් ඇතුළේ හිස් කරලා බය හිතෙන හරි විහිළු හරි මුහුණක් කැටයන් කරලා ඇතුළට ඉටිපන්දමක් දාලා එලි කරන සැරසිල්ල. මේක පිටිපස්සේ රසවත් සහ තරමක් බියජනක කතාවක් තියෙනවා. මේක පටන් අරන් තියෙන්නේ අයර්ලන්තයේ තිබෙන පැරණි ජනප්‍රවාදයකින්. මේ කතාව ස්ටින්ගි ජැක් කියන කපටි අයර්ලන්ත ජාතිකයෙකු හා සම්බන්ධයි. නපුරුකම හින්දා ස්වර්ගයටත් නිරයටත් යන්න බැරි වුණු ඔහුට යක්ෂයා දුන් දැල්වෙන ගල්ලංගුරක් ටර්නිප් ගෙඩියක දාගෙන සදාකාලික සැරිසරන්නට සිදු වුණ සිදුවීමක් තමයි මේක. ඒ නිසා ඔහු ජැක් ඔෆ් ද ලැන්ටර්න් හෙවත් ජැකෝ ලැන්ටර්න් ලෙස ප්‍රසිද්ධ වුණා. බබා බේබිට පෙන්නනවද හැලොවින්? චූටි මැනික නම් කානිවල් එක ඇතුළේ ඉන්නකන් හිටියේ මගේ අතේමයි බය වෙලා. රයිඩ් එකකටවත් ගියේ නැහැ එයා බය නිසා. ඒ නිසාම අපි එතන ටිකක් වෙලා ඉඳලා අපි අපේ ගෙවල් පැත්තට ආවා චූටි මැනිකත් එක්ක ට්‍රික් ඔර් ට්‍රීට් යන්න. කරලා තින් ට්‍රික් ඔර් ට්‍රීට් කියන්නේ හැලොවින් උත්සවයේ ප්‍රධානම සහ ජනප්‍රියම සම්ප්‍රදායක්. විශ්වලාගත් ළමයි ගෙයින් ගෙට ගිහිල්ලා දොරට තට්ටු කරලා ට්‍රික් ඔර් ට්‍රීට් කියලා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔබ අපිට සංග්‍රහයක් නොදුන්නොත් අපි ඔබට විනාශයක් කරනවා. නූතන සමාජයේ ට්‍රික් කියන්නේ හානියක් නැති විහිළුවක් හෝ සුළු දඟකාරකමක් විතරයි. ට්‍රික් ඔර් ට්‍රීට් කියන්නේ විවිධ පැරණි සම්ප්‍රදායන්ගෙන් මිශ්‍රව හැදුණු එකක්. මේ සම්ප්‍රදාය ට්‍රික් ඔර් ට්‍රීට් වෙන්නේ පුංචි දරුවන් උස් පහත් භේදයක් නැතුව විවිධ ඇඳුම් වලින් සැරසිලා නිවෙස් වලට ගොස්
ට්‍රීට් ලෙස රස කැවිලි ඉන්නන්න පටන් ගත්තට පස්සේ එහෙම ට්‍රීට් ඔවුන්ට ලැබුණේ නැත්තම් ඔවුන් නෝටි ට්‍රික්ස් නැත්තම් එම නිවසයන්ට කුමක් හෝ දඟකාර විහිළුවක් කර එනවා. ඉතින් දඟකාර විහිළු වලට වඩා රස කෑමක් දීලා ඔවුන්ව පිටත් කිරීම හොඳ නිසා ට්‍රික් ඔර් ට්‍රීට් සම්ප්‍රදාය මේ හැලොවීන් දිනය දවසේ කරන්න පුරුදු වුණා. හොරකම යනවා ටොපි හොරකම. අපි ගියේ ගොඩාක් ගෙවල් වල හැලොවීන් ඩෙකොරේෂන්ස් දාලා හරි ලස්සනට සරසලා තිබ්බා. චූටිමනික කලින් ට්‍රික් ඔර් ට්‍රීට් කරලා තියෙනවා වගේ හැමෝටම ගිහින් බකට් එක දික් කරනවා ට්‍රීට් දෙන්න කියලා. ගෙවල් වල හිටපු නැති කට්ටිය නම් ගෙවල් ඉස්සරහා ට්‍රීට්ස් තියලා ගිහිල්ලා තිබුණා. අපි දැකපු ලස්සනම හැලොවීන් ඩෙකොරේෂන් තිබුණ ගෙයක් තමයි මේ ගෙදර. මේ ගෙදර වෙච්ච දෙයට නම් චූටිමණික ටිකක් බය වුණා. Okay, thank you. Happy Halloween. ඔන්න හොම තමයි චූටිමණිකගේ පළවෙනි හැලොවීන් දවස ගෙවුනේ. නොක් ඉවරයි දැන්. යන් ගෙදර. බකට් භාගයක් විතර පිරෙන චොක්ලට් හම්බුණා චූටිමණිකට. එහෙනම් අද අපේ හැලොවින් බ්ලොග් එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.